ඉලක්කයේ සමග එක්වන ඔබට සුබෝදෑසනක් වේවා. ඒකම ඉතා ප්‍රීතිමත් දවසක් වේවා. ලෝක ළමා දිනය ඉරිලා තිබුණේ ඔක්තෝබර් මාසයේ 1 වෙනිදාට. ලෝක ළමා දිනය මුල් කරගෙන ජාතික රූපවාහිනිය ඔබට වැඩසටහන් පෙළක් ගෙනාව තවමත් විවිධ වැඩසටහන් ඔබට ගෙනෙමින් පවතිනවා. ඉතින් ඒ වැඩසටහන් පෙළේ ඉලක්කය වැඩසටහන තුළින් අපි ළමයින් සම්බන්ධ කරගෙන විශේෂයෙන් කතා කරන්නට අද දවසේදී සූදානම් වෙනවා. අපි ඉලක්කයේ ප්‍රධාන තීමාව වන පුද්ගල සංවර්ධනයටත් බද්ධ කරගනිමින් අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව පිළිබඳව ඔබට මතක් කිරීමක් කරන්න කැමතියි. අද අපි කතා කරන්නේ සාර්ථක ජීවිතයකට ළමා වියදීම සවිමත් අඩිතාලමක් කියන මාතෘකාව ඔස්සේ. මේ වැඩසටහනේදී අපත් සමග එක්වන්නට කියලා අපි ආරයුම් කළා සම්පත්දායක හැටියට දයාරෝහණ අතුකොරළ මහතාට. ඔබ ඉතා හොඳින් හඳුනනවා මේ මහතාව. කොළඹ විශ්වවිද්‍යාලයේ මානවීය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්, ඒකම ධනාත්මක චින්තන ලේඛකයෙක් ආදේශකයෙක් හැටියට මේ රට ඉතා හොඳින් හඳුනන කෙනෙක් දයාරෝහණ අතුකොරළ මහතා. ඉතින් අතුකොරළ මහතාට අපි ආරාධනා කරේ ළමා විය පිළිබඳව කතා කරන්නට. මේ මහතාට ඒ පිළිබඳව කතා කරන්නට හසල අත්දැකීම් තිබෙන නිසා මේ වන විට අපි මේ මහතා ළමයින් සම්බන්ධයෙන් ලියා තිබෙන ග්‍රන්ථ පිළිබඳව මතක් කිරීමක් කරනවා නම් ළමා මනෝවිද්‍යාව හා ළමා සංවර්ධනය පිළිබඳව පූර්ණ පෞරුෂය හා සම්බන්ධ වෙන ග්‍රන්ථයක් මේ මහතා නිකුත් කර තිබෙනවා. ඒ එකම දක්ෂ දරුවෙකු හදා වඩාගත හැකි මඟ පිළිබඳවත් යෞවනත්වයේ හා මාතෘත්වයේ කියන කෘතියත් යෝන් විය ගැටලු විසඳාගත හැකි මඟ සහ ළමා විය දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය කියන මේ ග්‍රන්ථ රසක් එතුමා සම්පාදනය කරලා තියෙනවා. ඒකම පෙර පාසල් වියේ දරුවා දක්ෂයෙකු කළ හැකි මඟ පිළිබඳව කැසට් පටයකුත් ඉදිරිපත් කොට තිබෙනවා. මෙවැනි ආකාරයට ග්‍රන්ථ සහ කැසට් පට හරහා ළමා විය පිළිබඳව කතා කරන්නට බොහෝ කාලයක් තිස්සේ කටයුතු කළ කෙනෙක් අතුකොළ මහතා. හොඳයි අතුකොළ මහතානේ අපි වැඩසටහන ආරම්භ කිරීමේදීම මම මෙහෙම අහන්න හිතුවා දැන් අපි ජීවිතයේ සාර්ථකත්වය කියන මාතෘකාව ඔස්සේ කතා කරනකොට බොහෝ දුරට සාර්ථක වූ පුද්ගලයන්ගේ පසුපස හැරී බලන විට ඔවුන්ගේ ළමාවිය පිළිබඳ විවිධ කරුණු කාරණා කියවෙනවා. සමහර වෙලාවට සාර්ථක පුද්ගලයන් සමබර පෞරුෂයන් තබා ගැනීමේදී ළමාවිය ඔවුන්ට ඉවහල් වුණා කියන කාරණා එක පැත්තකින් මතුවෙන අතරදී තවත් පැත්තකින් සමහර පුද්ගලයන් බලනකොට ඔවුන්ගේ ළමාවිය අමිහිරි තත්වයන්ම ඔවුන්ව යොමු කරලා තියෙනවා ජීවිතයේ ඉදිරි කාලයේදී ජයග්‍රහණ කරා යොමු වන්නට. තෝමස් අල්වා එඩිසන් වැනි පුද්ගලයන් වගේ. ඉතින් මේ අනුව ගත්තාම ළමාවිය ජීවිත සාර්ථකත්වයට කොයිතරම් දුරට වැදගත්ද ඒ බලපාන්නේ කොයි ආකාරයටද කියලා මම හිතන්නේ අපි මුලින්ම කතා කරන්නට ඕන. ඔව් දැන් අපි පුද්ගල ජීවිතය අර්ථවත් කරනකොට අපි දන්න දැනුමක් තියෙනවා, අපි නොදන්න දැනුමක් තියෙනවා. අපි දන්න දැනුම තමයි මේ ලෝකෙට පිළිසඳගත්තු දවසේ ඉඳලා මේ දක්වා අපේ වර්ධනය. එතකොට සමහරවිට අපි දැන් බටහිර මනෝවිද්‍යාව අනුව සාකච්ඡා කරන්නේ මේ අපි දන්න ලෝකයේ පිළිබඳව. සමහර වෙලාවට අපි නොදන්න ලෝකෙකුත් තියෙනවා. අපි ඒකට කියනවා අපරමනෝ විද්‍යාඥයන් මේක සාකච්ඡා කරනවා, ආගමික ශාස්ත්‍රවල සාකච්ඡා කරනවා. අපි ඒ කියනවා අපිට මේ අපේ ආරම්භය පිළිසඳ ගැනීමෙන් පටන් ගන්න මරණයෙන් කෙලවරන ජීවිතයක් විතරක් නෙවෙයි, පිළිසඳ ගැනීමට පෙරත් අපිට යම්කිසි ශක්ති සම්භාරයක් තිබිලා තියෙනවා. ඒතර අපිට කරන සංසාරික කාර්යයක්ත් තියෙනවා. ඒතර අපි දැන් ආර දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි ජීව විද්‍යාත්මක කාර්යය. ඒ කියන්නේ මේ ලෝකෙ පිළිසඳ ගැනීම සමගම ඇති වෙන කාර්යය. ඒ පිළිසඳ ගැනීම ඇති වෙන්නේ කය. ඒ කයත් සමග සම්බන්ධ වෙන සිතට ඉතිහාසයක් නැහැ. දන්න තරම් ඈත ඉතිහාසයක් තියෙනවා. සිතට අපි කියන සංසාරික කාර්යයක්. එතකොට අපි සමහර වෙලාවට සමහර පුජ්‍යලයින් ඇයි මේ විදියට ඊටාම හොඳ පරිසරයක් යටතේ සාර්ථක පුජ්‍යලෝ වෙන්නේ? ඒ පරිසරය යටතේම අසාර්ථක පුජ්‍යලෝ වෙන්නේ. ඒ වගේම අසාර්ථකම් පවුලක යටතේ ඊටාම අසාර්ථක පුජ්‍යලෝ වගේම ඊටාම සාර්ථක පුජ්‍යලෝ බිහි වෙන්නේ. දැන් අර මැකරොන්කෝ කියන අධ්‍යාපනඥයා කියනවා හොඳ පවුල් වගේම නරක පවුල් තියෙනවා. හොඳ පවුල් වලින් හොඳ අය බිහි වෙනවා වගේම නරක ළමයි බිහි වෙන්න පුළුවන්. නරක පවුල් වලින් හොඳ ළමයි බිහි වෙන නරක ළමයි බිහි වෙනවා හොඳ ළමයි බිහි වෙන්නත් පුළුවන්. ඉතින් මෙතන ආගමික අර්ථකථනය නම් බුදුහාරු කියලා තියෙන හැටියට නම් පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරපු පින් ඇති බව. ඒ පෙර කරන ලද පිනුත් එකතු වෙනවා අපේ ජීවිත සාර්ථකත්වයට. ඒතර අපිට දැන් ඒක පාලනය කරන්න බෑ. හැබැයි අපිට පාලනය කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ඉතින් අපි දැන් කතා කරන්නේ අපිට පාලනය කළ හැකි කොටසෙදී අපිට කරන්න පුළුවන් උපරිම හොඳ කරන්නේ කොහොමද? ඒ උපරිම හොඳ කරන්න දෙමව්පියෝ බැඳිලා ඉන්නවා. ඒකවල දෙමව්පියන් දරුවෙක් මේ ලෝකෙට බිහි කරාම ඒ දෙමව්පියන්ගේ කාර්යභාරය තමයි ඒ තමන් බිහි කරපු දරුවා ඊටාම දක්ෂ දරුවෙක් බවට පත් කිරීම. දැන් සොක්‍රටිස් කියන පඬිවරයා කියනවා ඔබ මේ ලෝකෙට දරුවෙක් බිහි කරා නම් ඒ දරුවා දක්ෂයෙක් කරන්න ඔබට බැරි නම් දරුවන් බිහි නොකර ඉන්න ඕන කියලා. ඒ කියන්නේ දෙමව්පියන්ගේ වගකීමක්. තමන් මේ ලෝකෙට දරුවෙක් බිහි කරා නම් ඒ දරුවා දක්ෂයෙක් විශිෂ්ටයෙක් කිරීමේ වගකීම දෙමව්පියන් ඒත් එක්කම ගේනවා. ඒකෙන් කට්ටිපයින්න බෑ. ප්‍රශ්නේ අතහැරලා යන්න බෑ. ඒකින් තමයි සොක්‍රටිස් කියන්නේ ඔබට එහෙම හදන්න බැරි නම් නහදා ඉන්නට ඕන. ඔබ බිහි කරා නම් ওই දරුවා දක්ෂයෙක් කරන්න. අපි අද කතා කරන්නේ එහෙම බිහි කරපු දරුවා.
දක්ෂයෙක් කරගන්න අපි මොනවද කරන්නේ? අර නොදන්න ඉතිහාසයේ සංසාරික දේ ගැන අපිට කතා කරන්න අපිට දැනුම නැහැ. ඒකින්ද ඒක වෙනම ශේෂ්ත්‍රයක්. අපිට ඒකින්ද කතා කරන්න පුළුවන් අපේ කාලය තුල උපරිම හොඳක් කරන්න අපිට මොකද්ද කළ හැක්කේ. මේකේ වචන වඩා ප්‍රතිඵලදායී දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි අපි ඒ විදිහට ගත්තාම දැන් ජීවිතයේ ඉදිරි සාර්ථකත්වය සඳහා ළමයෙකුට ළමා කාලෙදීම ජීවිතය පිළිබඳව සිහිනයක් තියෙන්නට ඕනද? එහෙම සිහිනයක් තියෙන්නට ඕනේ නම් ඒ සිහිනය දරුවාගේම සිහිනයක්ද? එතෙන්ද දෙමව්පියන් කොයි ආකාරයෙන්ද සම්බන්ධ වෙන්නේ? සිහිනයක් තිබීම වැදගත්ද අනාගත සාර්ථකත්වය සඳහා? මෙහෙමයි. දැන් දරුවන් හදා වඩා ගන්නකොට ඒක ක්‍රමානුකූලව වැඩෙන්නට ඕන. දැන් අපි කියමු ගහක් වැඩෙනකොට බීජයක් තියෙනවා. දැන් ඒ බීජයට මුකුත් කරගන්න බෑ. ඒ බීජයට අවශ්‍ය පරිසරය සකස් කරලා දීම ඉස්සෙල්ලා ගොවියා කරනවා. ඒ කියන්නේ මඩ කලල කරලා පොරු ගාලා සකස් කරලා තමයි බිත්තර වී වපුරන්නේ. එතකොට මේ බිත්තර වී වපුරුවාට පස්සේ ගහ වැඩෙනවා. ඒ වැඩෙනකන් අපි රැක බලා ගන්නවා. කෘමිනාශක දාලා වල් පැලැට්නාශක අයින් කරලා ඒ දාලා ඒ කියන්නේ පොහොර ධම්මින් වතුර ධම්මින් සකස් කරනවා. ඒක සකස් කරලා මේරුවට පස්සේ තමයි ඒක කරලක් බවට පත් වෙන්නේ. එතකොට එතකන් අපිට කරන්න බෑ. දැන් දරුවාට මුල් අර බීජ අවස්ථාවේ තීන්දුව කරන්න බෑ මම මොන වගේ වෙනවද. හැබැයි බීජ අවස්ථාවේ වෙන දේ පිළිබඳව ඉංගියක් ඇතුලේ තියෙනවා. හරි ඒතකොට අපි දෙමව්පියන් හැට කරන්න තියෙන අවශ්‍ය පරිසර සකස් කරලා දෙන්න. දැන් ඔහු තමයි ඒක වර්ධනය කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙනවා ඊටම වැදගත් වාර්තාවක් learning to be කියලා. ඒ වාර්තාවේ කියනවා මිනිසා යනු ප්‍රාග් පරිණත සත්වයෙක්. ප්‍රීමැචුවර්. තාම මැචුවර් වෙලා නැත්තම් පරිණත වෙලා ඉවර නැහැ. ඒතර හැමදාම පරිණත වෙමින් යන්නේ. දැන් අපි තාම පරිණත වෙලා ඉවර නැහැ. පරිණත වෙමින් යන්නේ. දැන් බෞද්ධ චින්තනය අනුව නම් රහත් වුණාම තමයි නැත්තම් බුද්ධත්වයන් තමයි පරිණත වෙන්නේ. එතකම්ම පරිණත වෙමින් කරා යන්නේ. එතකින්ද අපිට එකපාරටම තීන්දුව කරන්න බෑ මේ තමයි මගේ ඉලක්කය. මේ තමයි මගේ දක්ෂතාවය. ඉතින් ඒක වැඩෙන්නට ඕන. ඒක වැඩෙන්න අවශ්‍ය පරිසරය ලැබෙනකොට තමයි ඒක තමන්ගේ දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. අපි කියමු දැන් පාසල් අධ්‍යාපන කාලේ ඒ දරුවාගේ ගේන ශක්තියන විකසිත කරන්න ගුරුවරු දෙමව්පියෝ වටපිටාව සකස් කරනවා. ඒ සකස් කරාට පස්සේ අන්න එතෙන්දී යා මතුවෙනවා මං වැඩි එක දක්ෂ මොන වැඩේටද කියලා. ඒ දක්ෂතාවය හඳුනාගත්තට පස්සේ තමයි අපි ඒක දියුණු කරන්න පටන් ගන්නේ. ඒක පොඩි කාලේ ඉඳලාම එහෙම ඉලක්ක තියාගන්න එක හොඳ ලක්ෂණයක් නෙවෙයි. එහෙම අපි වැඩෙන්න අරින්න ඕන. වැඩුණාට පස්සේ තමයි තීන්දුව කරන්න ඕන මොන පැත්තටද මෙයා හැරෙන්නේ කියලා. ඒකින්ද වැඩෙනකන් අපි කරන්න තියෙන හැම ශේෂ්ත්‍රයකම වර්ධනය කරලා බලන්න. අපිට පූල් කල්ැතුව අපිට මේ අනාවැකි කියන්න බෑ. පේන කියන්න බෑ. දැන් සමහරලාට දැන් බුද්ධත්වයට ලැබපු රහතුන් වහන්සේලා වගේ අයට නම් පුළුවන් වෙන්න පුළුවන් මෙයාගේ අනාගතය මේ වගේ කියලා පුරෝකථනය කරන්න. අපිට එහෙම හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා අපි කරන්නේ අවශ්‍ය පරිසර සකස් කරලා දෙනවා. ඒ වැඩුණාට පස්සේ තීන්දුව මේ පැත්තට හැරෙනවද මේ පැත්තට හැරෙනවද. ඒ විදිහට තමයි අපි ළමයාට විවෘතව තියන්නට ඕනේ අනාගතේ. මම තරමක් මාතෘකාවෙන් පොඩ්ඩක් එහාට ගිහලා මේ පුද්ගලික අත්දැකීමක් මේකට සම්බන්ධ කරගන්න කැමතියි. දැන් ඔබතුමා මේ රටේ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ මේ ධනාත්මක චින්තන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් හැටියට. දැන් මේ එවැනි ක්ෂේත්‍රයක් ලංකාවේ නොතිබුණු තරමක් අඩු දියුණු තත්ත්වයේ තිබුණු කාලේ